ආශ්‍රමයේ තබූ තැන සිහිවීමටත් වට්ටගහමිනී අභය යන තමන්ගේ නම සිහි කිරීමටත් එම විහාරයට අභයගිරිය යන නම තබන්නට සිද්ධ වුණා. වලකම්බා රජු සතුරන්ගේ ආරක්ෂා වීමට වනගතව සැඟවී සිටි කාලයේදී උදව් උපකාර කරනු ලැබුවේ කුර්තිකල තිස්ස තෙරුන් විසින්. ඒට ප්‍රති උපකාර දැක්වීමක් වශයෙන් අභිනවයෙන් ඉදිකළ අභයගිරි විහාරය කූපික්කල තිස්ස හිමි නමින් කේතකී පත්‍රයක හෙවත් වැටකෙයා කොලයක ලියා පෞද්ගලිකව පිළිගන්වීම සිද්ධ වුණා. ඒ සම්බන්ධයෙන් යම් යම් මතිමතාන්තරද එදා සිද්ධ වුණ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. මේ සිදුවීම් වලින් පසුව මෙරට ප්‍රථම වතාවට භික්ෂුන් වහන්සේලා අතර ඒ පැවති මතිමතාන්තර අනතුරුව ෆාහියන් භික්ෂුන් වහන්සේගේ වාර්තාවලට අනුව ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේදී